2023 දූෂණ විරෝධී පනත අනුව අපි දැක්කා මැති අමතුරු වගේම ඔබතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වත්කම් ප්‍රකාශ අනුව පෙනී යනවා ඔබතුමා භාණ්ඩාගාර බැඳුම් කරපා ඔබතුමාගේ වත්කම් විදියට දක්වලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කියන්නේ පොලි අනුපාත සහ භාණ්ඩාගාරය සම්බන්ධයෙන් සංවේදී තොරතුරු දන්න පුද්ගලයෙක් විදිහට ඔබතුමා එවැනි වත්කම් තබා ගැනීම ලැබදියාවන් අතර ගැටුමක් නෙවෙයිද කියලා අපි පළ කරු ප්‍රවෘත්තියට සමාජ මාධ්‍ය පරිශීලකයෙක් අපෙන් විමසලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මම ඔබතුමාට යොමු කරන්න කැමතියි. මෙහෙමයි මුලින්ම කියන්න ඕන මේක ඒ වත්කම් බැරකම් ප්‍රකාශය විවෘතව කිරීම ඉතාම හොඳ දෙයක්. මොකද ඒක ඔබතුමා BBC එකේ වාර්තා කරේ. බොහොම ස්තුතියි ඒක වාර්තා කිරීම ගන්න. මොකද ඊටාම අරකේ බලලා කියනට වැඩිය පහසුවෙන් සරලව ඉදිරිපත් කරලා දෙනවා ඔබතුමා. ඒක නිසා ඒක මම හිතන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මේ අමාගත විතරන්නේ අනිත් හැමෝගෙම ඉදිරිපත් කරොත් මම දන්නේ මගේ විතරක් ඉදිරිපත් කරේ කියලා ඒක. නෑ අපි දැනටත් මැති අමතුරුන් ඉදිරිපත් කරලා තිබෙන හැමෝටම පහසුවෙන් කියව ගන්න පුළුවන්. ඔව්. ඒකේ හොඳ දේ තමයි සියලුම රජයේ නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම අත් වශයෙන්ම අර IMF එකේ ගවර්නන්ස් ඩයග්නොස්ටික් ස්ටඩි එක වෙලාවේ කරපු රෙකමෙන්ඩේෂන් එක අනුව තමයි කළා තියෙන්නේ. ඒතර ඒක යටතේ අපිත් ඇත්තම සාකච්ඡා කරලා අපිත් ඒකට සහයෝගය දීලා ඊට පස්සේ පනත ආවට පස්සේ සිව්බැක් ඇක්ට් එකේ යටතේ ගෙනල්ලා රෙගුලේෂන් එක මේ අවුරුද්දේ ඇත්තම මගේ එක ගිය අවුරුද්දේ ඉඳන්ම තිබුණා. 24 පුතුමා දකින්න නැතිව 24 25 දෙකේම මුලින්ම තමයි මම මහපිංගොඩ ප්‍රතිරට ඕක ඉදිරිපත් කරේ. ඒකට ඒ ක්‍රමවේදය තුල තීරුම දේ ඊටාම පාරදර්ශකභාවයෙන් වාර්තා කරලා තියෙනවා. ඒකට තෙන්දි යම් කිසි කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඔබතුමා අහ ප්‍රශ්නෙට දැන් මහ බැංකුව දෙපති විදියට සහ මහ බැංකුව සේවකයන් විදියට තියෙනවා කෝඩ් ඔෆ් කන්ඩක්ට් කියන එක. ඒතකොට කොහොමද ඉන්වෙස්ට් කරන්න පුළුවන් මොන ආකාරයක කියන එක පැහැදිලි කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් තියෙනවා. ඒ හැම එකම අපේ එතික්ස් කමිටු එක හැමතෙම යම් කිසි ක්‍රමයක් තියෙනවා බලන්න. ඒ යටතේ ඒ අනුකූලව තමයි මේ සිළුමු දෙක කරලා තියෙන්නේ. දැන් මම මේක නිසා බය නැතුව ඒක සිළුමු දෙක ඉදිරිපත් කළා තියෙන යනවා. එතකොට මේකේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට ඒ ගැන පැමිණිල්ලක් කරලා ඔබතුමා කියන එක ඔබතුමා හිතනවා නම් මේක ගැළපෙන්නේ නැති දෙයක් කියලා ඔබතුමාට අයිතිය තියෙනවා. ඒ ගැන යම් කිසි පැමිණිල්ලක් කරාම මම එතකොට ඒ ගැන මගේ උත්තර දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක මාධ්‍ය හරහා අපි අර ඉන්ක්වයරිස් කරන එක අර පාරේ බස්සක් වාහනේ කැපුණාම එතන නවුස්සගෙන වගේ ක්‍රමයන් එහෙම කරන්න මේක තියෙන්න ඕන යම්සි ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මට කියන්න තියෙන්නේ මම ඉදිරිපත් කරලා තියෙන්නේ සියලුම වත්කම් නිත්‍යානුකූලව නිමාක උපයාගෙන නිමිත ආකාරයෙන් බදු ගෙවලා ඕනම ආකාරයට ඕනම අවස්ථාවක පෙන්වන්න පුළුවන් ආකාරයේ වත්කම් බැරකම් සහ ආදායම් සියල්ලම මගේ සහ මගේ පවුලේ අයගේ ඔබතුමා පෙන්වපු ආකාරයට පෙන්වලා තියෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක මම ඉතාම සතුටුයි. ඒ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කරලා ගැන විස්තර කරලා දෙන්න. ඒක ඇත්තම කියන්න ඕන විශේෂයෙන් මගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ගත්තොත් මේක මේ පළවෙනි සැරේ නෙවෙයි අවුරුදු 30ක් තිස්සේ මහ බැංකුවේ හැම අවුරුද්දෙම වත්කම් බැරකම් ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර මේ සැරේ තමයි අවුරුදු දෙක තමයි පබ්ලිෂ් වුනේ. ඊට අමතරව පුද්ගලිකව මම ගත්තොත් අවුරුදු 40කට වැඩි කාලයක් ආදායම් බදු ෆයිල් එකක් දාගෙන ආදායම් බදු ගෙවපු කෙනෙක් මම. ඒතර ඒක ආදායම් බදු දෙපාර්තමේන්තුව ඕනනම් බලන්න පුළුවන්. මහ බැංකුවට එන්න කලින් ඉඳලම ආදායම් බදු පින්මත් තිබිච්ච නිමිත ආකාරයට අන්තිම සතියේට බදු ගෙවපු පුද්ගලයෙක්. ඒ නිසා මට කිසිම ගැටලුවක් නැහැ මෙතන. ඒකට ඒක ආදායම් දෙපාර්තමේන්තුව බලන්න පුළුවන් ඕන මහජන බලන්න පුළුවන් ඕන කෙනෙක් බලන්න. ඒ බලලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආදායම් දෙපාර්තමේන්තුවට ගැලපෙන්නේ නැත්නම් ඔබතුමා දකිනවා මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක මම හිතන්නේ හොඳයි ඒක රේස් කරන එක. ඒකට ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. නෑ ඔබතුමාගේ වත්කම් පිළිබඳව හෝ ආදායම් බදු ගෙවීම පිළිබඳව නෙමෙයි මේ ප්‍රශ්න මතු කරලා තිබ්බේ. ඒ කියන්නේ ඔබතුමා මහ බැංකුව අධිපතිවරයා විදියට ඉන්නේ නැද්දිම පොලි අනුපාත සම්බන්ධයෙන් තීරණ ගන්න තැන්වල ඉන්නේ නැද්දිම ඒ සංවේදී තොරතුරු දන්න පුද්ගලයෙක් විදිහට භාණ්ඩාගාර බැඳුම් කරන නෑ ඒ වගේ සංවේදී තොරතුරු තියෙන අවස්ථාවලදී කොහොමද ඒ කරන්න කියන එක ගැන පැහැදිලිවම අපේ ඉන්ටර්නල් කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් තියෙනවා හැමෝටම. මට විතරක් මුළු බැංකුවේ ස්ටාෆ් එකටම තියෙනවා. ඒ අවස්ථාවවලදී කොහොමද ආයෝජන කරන්න ඕන මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියන පැහැදිලිව ඒ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකේ තියෙනවා. එතකොට ඒක වයිලේට් කරා නම් ඒක මගේ වැරද්ද. මම නෙවෙයි සීලෝ මහ බැංකුවට දාලා. ඒතකොට ඒක වයිලේට් කරලා නැත්නම් ප්‍රශ්නයක් නැති. ඒක වයිලේට් කරා නැද්ද කියන කොන කෙනෙක්ට හොයලා බලන්න පුළුවන්. මොකද ඒ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක හදලා තියෙන පනතෙම තියෙනවා සීල්ම ආයත කොහොමද කරන්න පුළුවන් දේවල් කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකේ ඉග්නස් කරන්න කොයි වෙලාවද තීරණ ගන්න පුළුවන් කොයි වෙලාවේද ඒක ඩිපාර්ට්මන්ට්ස් වලට වෙන වෙනම තියෙනවා. මැනේජ්මන්ට් එකකට වෙන වෙනම තියෙනවා. ඒ පැහැදිලිව තියෙන කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක. ඒතකොට ඒකට අනුකූලව තමයි තියෙන දේවල් කරලා තියෙන්නේ මම සහ මගේ පවුලේ අය. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.